පාන්දරම අන්න ඉස්පිරිතාලේ එක්කන් ගියා. ඒ මොකෝ ඔකට එදා වගේ කිරිබණුව මරුවත් ඉදලක් දන්නේ නෑ බං. අද උදේම මම බන්ටෝලා ගෙදර ගියානේ. මිනිහා ඉන්නවා අඹ කඩ මේ ගල් ගහ. ඊටසේ මම කිව්වා ඉතින් පුළුවන් නම් අඹ ගෙඩියක් කඩලා පෙන්නපන් කියලා ගලක් ගහලා. මිනිහා ගහපු ගල අර දෙඹර වදයකට වැදුණා කියපන්කෝ. ඊට පස්සේ උන්ට කැවිසිලා අම්මට සිරි වෙනවා. මේ පස්සෙන් පැන්නුවා. මම ශනික අර උන්ගේ මාළු ටැංගියට පැන්නා. මට සිරි පස්සේ බැලින්නම් මේ බන්ටුවගේ පස්සේ පැත්තේ නිල්ලෙන්න විදලා කියහන්කෝ අර දෙබරු ටික. ඔව් යකෝ. අවත් මම නූලෙන් බේරුනේ. මේ බන්ටුව කොහොම හරි ඉස්පිරිතාලේ එක්කන් ගියා බං දෙබරු විදලා හෙනට පොක නිකන් පපඩමක් වගේ වෙලා. අඩෝ සිරාවටම ඇටි යන්තම් හොයින් බේරුණා. මේ අරුට අමාරුවක් නැද්ද බං? අමාරු කෙසේවත් ඔක ආයේ මාසයක්වත් යනකම් පුටුවක නම් ඉඳ ගන්න වෙන්නේ නැහැ බං ඔකට. ආයේ පුටුවක නම් ඉඳ ගන්න වෙන්නේ නැහැ වර. අඩෝ අන්න කියනකොටම බන්ටු එනවා බං. අඩෝ බන්ටු උඹ බෙහෙත් ගෙනවද බං? බෙහෙත් ගැන නම් කතා කරලා වැඩක් නැහැ බං. උදේ පාන්දර ඉස්පිරිතාලේ එක්කන් ගියා. කියාට පස්සේ පස්සත් භාගේ මලකඩ කාලා කියලා දෙඹරු විද්දට පස්සේ මලකඩ කාලාලු. ඊට පස්සේ බම් බෙහෙත් විද්ද 10 පොලකට විතර. අම්මෝ දැන් නම් ඉඳ ගන්නවා තියා හිතන්නවත් බෑ බම්. අඩෝ පස්සත් භාගේ මලකඩ කාලාලුද බම්? උඹේ යකඩ වලින් දන්නේ පස්සත් භාගේ හැදිලා තියෙන්නේ. අනේ මන්ද මං අදමයි ඇහුවේ මේ දෙඹරු විද්දහම් පස්සත් භාගේ මලකඩ කනවා කියලා. අනේ මන්ද බම් ඒකනේ අපේ බණ්ඩු අර මර්දන් කඩවලද කොහෙද මන් දන්නේ යකඩය කියලා කිටියේ මිනිහාගේ තුරින් නෑද කෙනෙක් එනවත් දන්නේ අඩෝ උඹලා නම් එන පාප මිත්‍රයෝ බං යාළුවෙක්ට කරදරයක් වුණාම උඹලා hina වෙනවද කියහන්කෝ පාප මිත්‍රයෝ බං උඹලා නම් ආශ්‍රය කරන්නවත් අටින්නේ ගොබ්බේයෝ හරි බං විහිළුවක් කරේ අය ඔග ගණන් ගන්න දෙයක් මේ මොකද කියන්නේ ඔය අමතකෙන්නත් එක්කම ඇසිලින් ආච්චිලාගේ වත්තර පැල්ල කුරුම්බයක්වත් කඩමුද ඕයි උඹට පිස්සුද බං සුද්දා මතකනේ ගිය පාරත් හොරෙන් කුරුම්බ කඩන්න ගිහිල්ලා මටනේ පරිප්පුව සෙට්ටුනේ රෙද්ද මම ගහට නැගලා කුරුම්බ කඩ ඉද්දි ඇසිලින් ආච්චි ආවා උඹලා දෙන්න ෂේප් එක කැපිලා ගියා මට තමයි පරිප්පුව සෙට්ටුනේ යකෝ ගහෙන් බහින්න දුන්නේ නැහැ ඇසිලින් ආච්චියි ලාර කොස්සක් කැඩෙනකන් නෙළුවා බං මට ඉඳ ගන්න බැරුණා දවස් දෙක තුනක් යනකම් උඹලා නම් මාර යාළුවෝ බං මම නම් ජීවිතේට එන්නේ නැහැ උඹලත් එක්ක නම් ආය යන්නේ රෙද්ද මොනා කරන්නද බං ඉතින් එතනින් හිටියනම් ඉතින් ඇසිලින් ආච්චි අපිටත් නෙලනෝනේ අනේ නිකන් ඵලයන් බයි යන්න ගොබ්බයා හරි මේ ගහංකෝ මම එහෙනම් මේ පාර ගහේ නගින්නම් උඹලා දෙන්න පල්ලෙහින් දාලා එහෙනම් අවුලක් නැහැ ඉතින් උඹ නැගපන් එහෙනම් අපි මේ බලාගෙන ඉන්නම් ඇසිලින් ආච්චිනවද කියලා උඹ ගහේ නැගපන්කෝ මේ පාරේ නම් එහෙනම් යමන් කුරුම්බයක් පොණ්ඩ සෙනග යම ඔව් යම